අපනයන කුෂිභෝග පිරිසැක්සුම් යන්ත්‍රයක් මිලදී ගැනීමේදී තෝරා ගැනීමේදී අපි සැලකිලිමත් වෙන කාරණා කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි යන්ත්‍රයක් මිලදී ගද්දී යන්ත්‍රයේ ධාරිතාවය, ඒ වගේම යන්ත්‍රයේ ක්‍රියා කරන්නේ විදුලියෙන්ද නැත්නම් දරෙන්දනයකින්ද, නැත්නම් යන්ත්‍රයේ ආරක්ෂාව, යන්ත්‍රය නිපදවන්නේ ඒ පිළිබඳ දැනුමක් තියෙන පුද්ගලයෙක්ද ආයතනයක්ද කියන ගැන අපි සාමාන්‍යයෙන් සැලකිලි බලනවා. ඊට අමතරව විශේෂයෙන්ම සැලකිලිමත් වෙන කාරණයක් තමයි අපි මේ යන්ත්‍රයක් මිලදී ගැනීමේදී මේ යන්ත්‍රයේ නිමාව කියන්නේ මේ යන්ත්‍රයේ ගැටෙන පෘෂ්ඨ බොහෝ විට සුදි අකඩ වලින් නිමවා තිබීම ඉතාමත් වැදගත් වෙනවා. සුදි අකඩ වර්ග අතරින් 304 කියන එක 302 කියන වර්ග කීපයක් පාවිච්චි කරනවා. නමුත් මෙතන ආහාරය සඳහා වඩාත් සුදුසු අපි අදහස් කරන්නේ 304 කියන වර්ගයේ. ඒකට එවැනි සුදි අකඩයක් පාවිච්චි කිරීම කොහොමද අපි සැලකිලිමත් වෙන්නේ යන්ත්‍රයක් මිලදී ගැනීම. ඒක එකපැත්තෙන් විවිධ යන්ත්‍ර පාවිච්චි කරනවා. පෙති කැපීමේ යන්ත්‍ර, සුද්ධ කිරීමේ යන්ත්‍ර, විජලන යන්ත්‍ර, ওই මොනම යන්ත්‍රයක් පාවිච්චි කරලා මේ ගැන අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. වෙළඳ පොලේ සුදි අකඩ නොවන එහෙම නැත්නම් යකඩ වලින්, එහෙම නැත්නම් නිකල් ආලේපිත යන්ත්‍ර, එහෙම නැත්නම් ගැලනයිස් කරපු යන්ත්‍ර තියෙන්න පුළුවන්. ඒකට එවැනි යන්ත්‍රයක් අපි පාවිච්චි කිරීමෙන් අපි අවසාන ගුණාත්මයට බලපෑම විශේෂයෙන්ම ඒ වගේ තියෙන මලකඩ බැඳීම ප්‍රතික්‍රියාකාරීත්වයේ හේතුන් නිසා ආහාරයට අපද්‍රව්‍ය එකතු වීමේ හැකියාව තියෙනවා. එතකොට මේක අපි මිලදී ගද්දි සැලකිලිමත් වෙන කාරණයක් තමයි මේක කොහොමද අපි චෙක් කරගන්නේ. එකක් සරලව අපිට කරන්න පුළුවන් දෙයක් තමයි අපිට සාමාන්‍ය සුදි අකඩයක් ගත්තොත් ඒක අපි කාන්දම් වලට අහු වෙන්නේ නැති නිසා සරලව අපිට කාන්දමක් අතන බලන්න පුළුවන් මේක කාන්දමට අහු වෙනවද නැද්ද කියන. අහු වෙන්නේ නැත් කියන්නේ ඒක සුදි අකඩ, අහු වෙනවා කියන්නේ හිත යකඩ වලින් නිපදෙන්නේ. අපි විජලන යන්ත්‍රයක් තෝරා ගැනීමේ ඔය සුදි අකඩේ කාරණා විතරක් නෙමෙයි, අනිත් කාරණේ තමයි මේ යන්ත්‍රයේ ඉංජිනේරුම ඩිසයින් එකට මේක නිර්මාණය කරලා තියනවාද කියන එක. එතෙන්දී සාමාන්‍ය විජලන යන්ත්‍රයක් ගත්තොත් අනිවාර්යයෙන්ම අපි දැකලා තියෙනවා සමහර වෙළඳ පොලේ තියෙන විජලන යන්ත්‍රවල ඒ නිවැරදි තත්ත්ව අනුව නෙවෙයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ඒ යන්ත්‍රයක් ගත්තොත් ඒක හොඳ තාප පරිවාරක යොදලා තියෙනවා. ඒක හඳුනා ගන්න පුළුවන් වෙයි බොහෝ විට ඒ යන්ත්‍රයේ පිටත ආවරණය ගත්තොත් ඒක බොහෝ විට ඝනකමින් යුක්ත තහඩු දෙකකින් බොහෝ විට නිම වෙලා තියෙනවා. අනිත් කාරණේ තමයි මේ විජලන යන්ත්‍රවල විජලනයේ කිරීමේදී අවශ්‍ය තත්ත්ව පාලනය කර ගැනීමේ හැකියාවක් තියෙන්නත් ඕනේ. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික ක්‍රම ඒකට යොදලා තියෙන්න ඕන. ඒකේ ඇතුලේ තියෙනා වූ උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, ඒකේ යන්නා වූ මේ සුළඟයේ වේගය ඒවා පාලනය කිරීමේ හැකියාවකින් කරන්න පුළුවන් නම් අපි අවසාන ගුණාත්මය තාමත් හොඳ තත්වයකට පත් කරගන්න හැකියාව තියෙනවා.